ඔන්න මම යනවා ස්ටුඩන්ට් BO එකට. මං හිතන්නේ ක්‍රියේට් කරගත්ත මෙතඩ් එක ක්‍රියේට් වුණේ නැහැ. සාමාන්‍ය DAO එකට යන්නේ. ස්ටුඩන්ට් DAO. හරි. මේක ඇතුලේ මම අලුතෙන් මෙතඩ් එකක් හදා ගන්නවා ටීම්. පබ්ලික් මෙතඩ් එකක්. මෙයා රිටර්න් කරන්නේ ලිස්ට් එකක්. කෙලින්ම අපිට ඕන ඇරේ ලිස්ට් එකක් කියන්නත් පුළුවන්. සුපර් ටයිප් එක දාගත්තේ. කමන්න ලිස්ට් කියලා දාගමු. ලිස්ට් එකක් රිටර්න් කරන්නේ ඉම්පෝර්ට් කරගන්න Java util වලින් එන්නේ. මේ ලිස්ට් එකේ තියෙන්න පුළුවන් ස්ටුඩන්ට් එන්ටිටි විතරයි. ඒ වගේම මෙයාගේ නම තමා find by name එවන්න කියන string name එකක් නෙවෙයි search text එකක් එවන්න කියනවා. හරි. දැන් ටීම් මම යනවා මෙන්න මේ student DAO IMPL එකට. මෙයා ප්‍රශ්නයක් විදියට පෙන්වන්නේ එක මෙතඩ් එකක් තියෙනවලු එයාව මම මෙතන ඉම්ප්ලිමන්ට් කරගෙන ඇල්ලු. ඔන්න මං ඉම්ප්ලිමන්ට් කරගන්න කියලා කිව්වා. මුලින්ම මං උඩම හදාගන්නවා list type එකකින් මෙතන තියෙන student new array list එකක් dynamic array එකක් හදාගත්තේ. ඊට පස්සේ කියනවා execute කියන method එක තියෙන්නේ ඇත්තටම CRUD util නේ. CRUD util ඔයාගේ තියෙන execute method එකට මම මේ කතා කරන්නේ. මුලින්ම ඉල්ලනවනේ යා string වලින් මොකද්ද? query එකක්. මේ query එක මම යවනවා select all from student table එකෙන්. where clause එකක් දාලා කියනවා table එකේ නම් මොකද්ද තියෙන්නේ? name නේ. සමාන column එකේ නම name. name එක like මං එවන value එකට. හරි. මට දැන් කියන්න පුළුවන් ටීම් parameters ටික pass ගන්න තියෙන්නේ parameters වලට values ටික කියන්න පුළුවන් මෙහෙම. මම content search එකක් නේ filter එකක් නේ apply කරන්නේ. percentage symbol දෙකක් මැද string විදිහට යවන්නේ search text එකේ යවනවා. method signature එක ගාවින් throw කරලා දානවා. මෙතනින් එළියට එනවනේ මොනවා හරි value එකක්. ඇත්තටම අපි දන්නවා එන්නේ මොකද්ද? select කියන keyword එකෙන් පටන්ගෙන තියෙන අපේ query එක අපි CRUD util එකේ implement කරපු විදිහත් අපිට මතකයි. මෙතනින් එළියට එන්නේ result set එකක්. result set Java SQL වලින් එන්නේ execute නෙමෙයි set කියලා variable එකකට දාගමු. ඊට පස්සේ මම for each එකක් ගන්නවා. මෙතනදි කියනවා for each නෙමෙයි සමාන while loop එකක් ගන්නවා. set එක next වෙනකන් iterate වෙන්න. ඊට පස්සේ list එක students කියන අර හදාගත්ත dynamic array එක ගන්න array list එක එයාට add කරන්න කවුද new student කෙනෙක් දේවල් කීපයක් ඉල්ලනවා. ඔච්චරයි නේ ඉල්ලන්නේ. ඔච්චරයි user email එක ඉල්ලනවා. හරි id එක අපිට ගන්න පුළුවන් set
get string column එකේ parameter index එක දෙමු column එකේ index එක දුන්නා parameter නෙමෙයි උතෙන් එන්නේ column එකක් හරි ඊට පස්සේ name එක නෝනි name එක මට ගන්න පුළුවන් set එක අල්ල ගන්නවා get string name එක කියන්නේ දෙවනි column එක ඊළඟට එන්නේ address එක මට address එක ගන්න පුළුවන් open කරගන්න වෙයිනේ address එක set.getString තුන්වෙනි column එක dob එක set.getDate එහෙම නැත්නම් object එකක් විදියට ගන්න පුළුවන් මම මෙතන කියනවා 4 object එකක් විදියට ගන්න බෑනේ මොන බොරුවක් කියලා getDate SQL type එකකට දාගන්න ඕනි එන්නෙත් SQL type එකක් ඊට පස්සේ අවසානටම user ගේ email එක set.getString පස්වෙනි column එකේ තියෙන value එක ඔන්න හරි අවසානටම ඇවිල්ලා for loop එකේ iteration එක නැවතුණාට පස්සේ for loop එක terminate වුණාට පස්සේ return කරලා දාන්න කියනවා students ලා ටික. ඔන්න ඔච්චරයි DAO එකේ අපිට implement කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම යන්නේ කොහෙටද යන්න ඕනි? presentation layer එකට table එක data load වෙන විදිහ මතක නැත්තම් කියන්න කමක් නැහැ. මම time එක අරන් කියලා දෙන්නම්. ඊළඟට අපි යන්න ඕනි layer එක මොකක්ද කියලා මම අහන්නේ. ටීම් ඔය කෝඩ් එහෙම හොයාගත්ත හැකි ඒ වුණාට මේ ආකිටෙක්චර් එක තමයි මෙතනින් ඉගෙන ගන්න ඕනේ. දැන් සමහර කෝඩ් මට මතක නැහැනේ. ඒ වුණාට මම කම්පැනි එක වැඩ කරනවා. මම මෙතන ඩෙවලොප් කරනවා. මට ප්‍රශ්නයක් නැහැ. කවුරු බනින්නෙත් නැහැ. මෝඩයා කියලා බනින්නෙත් නැහැ කවුරු. අපිට හොයලා ඩෙවලොප් කරගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මේකේ අර පැටර්න් එක අපි අල්ල ගන්න ඕනේ. ඊළඟට අපි යන්න ඕනේ BO layer එකට ටීම්. මේ DAO layer එක අපි ඉම්ප්ලිමන්ට් කරේ. හරියට හරි පැතුම් කියලා තියෙනවා. BO layer එකට අපි යන්න ඕනේ business layer එකට. ඔන්න බලන්න මම යනවා ටීම් මගේ BO කියන පැකේජ් එක ඇතුළට මේකේ student BO එකේ තියෙන්නේ මොනවද බලමු. හරි. මෙතන මම කියනවා public method එකක් මෙයා return කරන්නේ response student DTO එකක්. ඇයි DTO එකක් return කරන්නේ? කෙලින්ම observable array list එකක් යවන්න පුළුවන්. නෑ ටීම් මේ architecture එකේ තියෙන standard එක තමයි BO layer එකේ ඉඳලා එළියට යවනවා නම් boolean එකක් වගේ යවද්දී අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙතනදී මොකද්ද ප්‍රශ්නේ? වෙන්න ඕනි. අපි මේ type එකෙන් යවන්න ඕනි. ඒක response එකට standard එකක් තියෙන්න ඕනි. මම කියනවා මෙතනදී fetch student get students කියලා දාගමු. ඉල්ලනවා මොකද්ද search text එක ගන්නෙ string වලින් search text එකක් එවන්න. text එකක් එවන්න. හරි දැන් මට response student DTO එකක් නෑ මම එයාව හදාගන්න යනවා මගේ DTO package එකේ response කියන package එක ඇතුලේ new Java class එකක් response
student DTO. අපිට මෙතන response student DTO කෙනෙක් use කරොත් අපිට ඉස්සරහදී ටිකක් ප්‍රශ්න එනවා. මම ඒක explain කරන්න ඈ ඉස්සරහදී. ඒ කියන්නේ delete කරන තැන එහෙම. delete කරන තැන නෑ අපිට තියාගන්න පුළුවන් නේ. අපි එහෙම තිබ්බොත් පස්සේ refactor කරගමු. දැනට මම මෙයාගේ ඇතුලේ response student DTO එක ඇතුලේ මම හදා ගන්නවා observer list. නෑ ටික අපි අතනින්ම return කළා දාමු. නැත්නම් අපි ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ඉස්සරහට. ටීම් අපිට දැන් මෙතන යවන්න වෙන්නේ ලිස්ට් එකක්නේ. කොයි? student BO. මේ තියෙන්නේ. එහෙම වුණොත් අපිට මේක ඔබ්ජෙක්ට් එකක් විදිහට යවන්න බෑනේ. ප්‍රශ්නයක් එනවනේ. ඉස්සරහ තැන්වල අපිට මෙතන ඔබ්ජෙක්ට් විදිහට රිටර්න් කරන්න උනොත් අපිට ප්ලේස් එකක් නැති වෙනවනේ. ඒ විදිහට ඔබ්ජෙක්ට් හදාගන්න null values එක ඔබ්ජෙක්ට් යවන්න වෙන්නේ. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මම මෙතන කෙලින්ම රිටර්න් කරන්න කියනවා observable list එකක්. ඔයා ගාව ඉන්න ඕනි student TM ලා table model ලා මම මේක ඉම්ප්ලිමන්ට් කරගන්න කියලා කියනවා. ඔන්න ඉම්ප්ලිමන්ට් කරගත්තා. ඊට පස්සේ මෙතනදී මම student DAO අර factory එක අල්ලගත්තේ factory එක through ගත්ත instance එක අල්ලගත්තේ එයාගේ තියෙනවා find by name කියලා method එකක්. මෙතෙන්ට search text එකක් එවන්න කියනවනේ. ඔන්න මම යවුවා search text එක. ඊට පස්සේ exception එක method signature එක ගාවින් throw කරලා දානවා. මං මෙතනින් එන list එක දාගන්නවා team variable එකට students කියලා list type variable එකට ඊට පස්සේ for each එකක් දානවා student type එකට දාගන්න data ටික කොහෙන්ද ගන්නෙ students කියන list එකෙන් ගන්න team ඊට පස්සේ මම මෙන්න මේ for each එකේ block එක ඇතුළට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම දෙයක් හදා ගන්නවා observable list එකක් මෙයා ගාව student TM ලා ඉන්නේ student TMs කියලා ඔන්න observable array list එකක් මං ඊට පස්සේ ඔය student TMs ගන්නවා එයාට add කරගන්න කියනවා අලුත් student TM කෙනෙක් හැබැයි වැඩේ තියෙන්නේ මොකද්ද වෙන්න ඕනි හැම round එකකදීම අලුත් button එකක් හැදෙන්න ඕනි button type එකෙන් Java FX button එකක් btn new button මම මෙතන පොඩි වැරද්දක් කරනවා මම ඔක් කියන්නම් ඈ ඔයාලට හොයාගෙන ඉන්න කියලා ටාස්ක් එකක් දෙනවා ඔයාලා හොයන්න ඕනි data fetch කරන තැන මම ලොකු වැරද්දක් කරනවා ඒක හොයන්න ඕනි ඔයාලා මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් අලුත් TM එකක් හදාගන්න TM එකට ඉල්ලන්නේ මොනවද බලමු ID name address DOB button DOB එක string එකක් විදිහට ඉල්ලන්නේ නේ හරි ඔන්න team ID එක ID එක ගන්න පුළුවන් අපිට මෙතෙන්ට
මෙන්න මේ ස්ටුඩන්ට්ගේ ස්ටුඩන්ට්ව අල්ලගත්තා ෆොයිච් එක අල්ලන් ඉන්න කෙනාව එයාගේ තියෙනවා get id ඔන්න id එක ගත්තා ඊළඟට ඇඩ්‍රස් එක ඕනේ ස්ටුඩන්ට්ව ගත්තා get address ස්ටුඩන්ට්ව ගත්තා get dob get id නෙවෙයි sorry get dob date එකක් එන්නේ to string අපි date එක හැදුවේ කොහොමද ස්ටුඩන්ට් සේව් කරන තැන හරි අපි එක බලමු අවසානයේම btn එක මෙතෙන්ට පාස් කරලා දැම්මනම් වැඩේ හරි අපි කන්ස්ට්‍රක්ට් එකේ ඕඩර් එකට යන්නේ නැහැ කියලා කියන්නේ දකින්න වෙන මේ බ්‍රැකට් එකේ ප්‍රශ්නේ තියෙනවා ඔබ ඉන්න මම හදනවා new student em ඇයි අනේ හරි අපි මෙයා ස්ප්ලිට් කරලා තියාගෙන නම් ඔබ්ජෙක්ට් එක හදාගමු හරි මුලින්ම id එකනේ ඕනේ ස්ටුඩන්ට් ගත්තා get id ස්ටුඩන්ට් ගත්තා name එකට ඊළඟට ඉල්ලන්නේ get name ස්ටුඩන්ට්ව ගත්තා get address btn dob එක යවන්න ඕනේ get dob ගොඩක් ඉන්න මගේ බ්‍රවුසර් එක ඕපන් කරන්න බෑ ඕපන් කරපු ගමන් ක්‍රෑෂ් වෙනවා මම මේක හොයලා ගන්න controller student management form controller හරි කොපි කරලාම ගමු ටීම් මේවා අපි ස්ප්‍රින්ග් වලට එද්දි එක annotation එකෙන් කරගන්න බෑ වැඩි මෙතෙන්ට ඕනි ස්ටුඩන්ට් ගේ හරි ඔන්න අපි වැඩේ කරගත්තා දැන් ටීම් අපි බිස්නස් ලේ එකත් ඉම්ප්ලිමන්ට් කරලා ඉවරයි අපිට මොකද්ද කරන්න තියෙන්නේ අපිට ටීම් දැන් අපේ
ප්‍රසන්ටේෂන් ලේයර් එකට ගිහිල්ලා data ටික set කරන්න තියෙන්නේ. එහෙනම් අපි ගියොත් එහෙම student form controller එකට student management form controller එකට set table data method එක මෙන්න තියෙනවා. මෙයාගේ ඇතුලේ ඉඳලා මෙන්න මෙහෙම දෙයක් මං කියනවා. මේ දේවල් ටික ඔක්කොම අයින් කරගන්නම් method එකේ. දැන් තියෙන දේවල් ටික අයින් කරා. catch block එකත් ඔන්න අයින් කරලා දැම්මා. මම මෙතන හදාගෙන තියෙන්නේ student BO එක අල්ල ගන්නවා. get student search text එකක් ඉල්ලනවලු. මෙතනට එන මෙන්න මේ new value එක මම pass කරනවා. දැන් team ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මෙතෙන්ට එනවා exception එකක්. අර propagate වුණ exception එක දැන් ඔන්න අපි invoke කරපු අන්තිම point එකටත් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතනින් මම try catch එකක් දාලා ඕක manage කරලා දානවා. මෙන්න මේ catch block එකත් collapse කරලා දානවා. ඊට පස්සේ team මම මෙතනදි කියනවා මේ එන set එක දාගන්න variable එකට observable list එකට. ඊට පස්සේ TBL student ගන්න set කරන්න items මෙන්න මේ student lover. අපි වැඩේ කරගත්තා. මෙතන මොකද ප්‍රශ්නේ අල්ලුනේ? මෙතන return කරලා නැහැ. ඔන්න බලන්න වැරද්ද. මම අර හදාගත්ත observable list එක සමාන list එක මෙතන return කරලා නැහැ. return කරලා දානවා. return කරා වගේ මට මතකයිනේ. student teams. return වෙන්න ඕනි. method එකේ scope එක ඇතුලේ මොකද කියන්නේ? මගේ අතින් එක්කෙනෙක් අයින් වෙලා. sorry your mistake. team අද අපි මේ part එක කරලා නවත්තනම. මට ටිකක් මහන්සි යදනවා. තාම කාලත් නැහැ. ඊළඟ දවසේ කොහොමද මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරනවා? මෙන්න team data ටික load වෙලා තියෙනවා. search එක මම check කරොත් ජනනි ගිහාන් layered මෙන්න වැඩේ හරි. එහෙනම් ඔයාලට මම පොඩි ටාස්ක් එකක් දෙනවා. try කරලා බලන්න. මේ එකක් ඔයාලට කිසි ටාස්ක් එකක් දෙන්නේ දෙන ටාස්ක් එක තමා මේ data ටික මම මේ පැත්තට අරන් එද්දී BO layer එකේ වැරද්දක් කරා. ඒක standard එකක් මම කැඩුවා. ඒක මොකද්ද කියලා හොයන් එන්න. එතකොට Friday ටිකක් 12:00 1 විතර වෙනකන් යයි. මොකද මේ Friday මට දවලුත් ලොකු වැඩක් නැහැ. මට අවුල නැහැ. පැය 5ක් විතර කරන්න පුළුවන්. මේ අපි එනම් Friday හම්බෙමු. කමක් නැහැ නේද? අද ටිකක් මහන්සි හිටියි. වැඩේ ඩිලිවර් වෙන්නේ නැහැ කියලා මට තේරෙනවා පොඩ්ඩක් අන්තිම වෙලාව වෙද්දි. ඔයාලා මේ ටික ප්‍රැක්ටිස් කරන්න ඕනි. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මාව කන්ටැක්ට් කරගන්න.